අයිබෝන් සර්. සුදුබත්. Today we have our traditional food සුදුබත්, රතුබත්, කහබත්, vegetable fried rice. මේක සර් කොස් නූඩ්ල්ස් එක. කොස්සට නූඩ්ල්ස්. ඔර අතෙන් යන්න පොඩ්ඩක්. යාළුවා අපි රොටි පුච්චනවා. රොටිය පුච්චන්න. සර් උණුණු රොටි කෑවේ හැකි. ඒ වගේම සර් අද තියෙන වට්ටක්ක කරියක්, ගොටු පොළ මැල්ලුමක්, කැකිරි ඇඹුලක්, කැකිරි ඇඹුල කොස්සට එක්ක දාලා, නෑකරල්, මඤ්ඤොක්ක කරියක්, බීට්‍රූට්, රතුවල, මේ කරවිලයි කොස්සට එකට දාලා ඒත් අද මේකස කෙහෙල් මුව වෙනතට හදන්න අපි කරිය අද කෙහෙල් මුව බැදලා තියෙනවා. මාර රසයි බත් එක්ක. අඹ කරියක්, බණ්ඩක්ක තෙල් දාලා, මේකස ඇඹරලා චට්නියක්, පරිප්පු කරිය, මේ කොහිලක් දෙවල් එකස්ස. මේක හරි රසයි, පොඩි කට්ටියම හරි හුඟක් කැමති කන්නේ. මේක සැලඩ් එකක්, vegetable සැලඩ් එකක්, ගෝවා, නැතුම වැරිදි පපඩම්, වඩේ බදිනස උණු වඩේ රයිස්, මේ කෙහෙල් ගෙඩි බැදලස, කුකුල් මස් කිරට හදලා, මේක වැව් මාළු බැදලා තව එනවා සර්. මේ පැත්ත ඔක්කොම සැර අඩුයි සර්. මොකද ගෙස්ලනේ හුඟක් ගෙස්ල සැර කන්න හුඟක් කැමති නැහැ, සැර අඩුයි. මේ පැත්ත සැරයි සර්. මේක බ්ලැක් බීෆ් කරියක්. මේක සර් මේ කරෝල තෙල් දාලා ඩයිනමයිට් චිලි එක කොච්චි එක්කන් කරෝල තෙල් දාලා කට්ලට් පොල් සම්බෝල මාළු මිරිස් බැදලා සැරට කුකුල් මස් හදලා. සමේ කෑම ටික ඒ කාලා ඉවර වුණාට පස්සේ එහෙම්ම උණු පෑන්කේක් හදනවා. මීකිරි පැන අතෙන් යන සර් අතන තියෙනවා. ඔය පෑන්කේක් හදන්න. උණු පෑන්කේක් හදනවා සර්. මල් හැඳ දෙන්නකෝ. උණු පෑන්කේක් හදනවා සර්. මීකිරි පැණි, පොල් පැණි මීකිරි පෑන්කේක්. මේක සර් අපේ රස කැවිලි, මුංගුලි, අලුවා, අතිරහ, මුං කැවුම්. අද තියෙනවා සර් වරක, පැණි කොමඩු, කෙසල් ගෙඩි. Thank you very much sir.